මිටෝර්නේ අපේ ධර්මන්ගේ කෘති ගණනාවක් මේ වෙනුවෙන් නිකුත් වෙලා තියෙනවා. මම ඒ ගැන එතුමාට සම්පූර්ණයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මොකද මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ල විසින් අඩුම තරමින් 66000කට අධික පිරිසක් දෙතුන් පාර්ශ්වයකම මිය ගිහිල්ලා ප්‍රකෝටි ගණනක දේපොළ විනාශ වෙලා රටේ ආර්ථිකය මුළුමනින් බිඳ වැටිලා රටේ සම්පූර්ණම ප්‍රතිරූපය බිඳ වැටිලා සමාජය ඊටාම බියකරු ක්‍රූරත්වයකටපත් වෙලා එවැනි සමාජ ව්‍යසනයක් පිළිබඳව විධිමත් අධ්‍යයනයක් විධිමත් විමර්ශනයක් මේ රට තුල සිද්ධ වුණේ. 71 කැරැල්ල අවස්ථාවේදී මැතිනිය අලස් කොමිසම පත් කළා. ඒ කැරැල්ලේ සිදුවෙච්ච දේවල් පිළිබඳව යම් විධිමත් අධ්‍යයනයක් ඇති වුණා. ඒ කැරැල්ල පිළිබඳව කැරැල්ලේ ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙනුත් එසේ නොවන පැතිවලුනුත් විවිධ සංවාද ඇති වුණා. අද දක්වා මේ 71 කැරැල්ල පිළිබඳ අනුස්මරණීය මතකයන් ප්‍රකාශයට පත් වුණා. ඒ කැරැල්ල වගේ සිය ගුණයක වියරු බිහිසුණු කැරලිකාරීත්වයකට තමයි 87 89 අපි මුහුණ දුන්නේ. නමුත් කිසිම විමර්ශනයක් රජයක් පැත්තෙන් හෝ එහෙම නැත්නම් පොදු මහජන විනිශ්චය සභාවක් පැත්තෙන් හෝ ශාස්ත්‍ර පීඨ ඇතුළු විශාල අධ්‍යයන කලාපයන් තියෙනවා. විශ්වවිද්‍යාල විශාල වශයෙන් බිඳ වැටුණ මේ සිද්ධිත් එක්ක මොනම අධ්‍යයනයක්වත් මේ සම්බන්ධයෙන් කළා නැහැ. ඒ පැත්තෙන් ධර්මන් වික්‍රමරත්න මැතිතුමා මේ අවුරුදු 17ක් තිස්සේ මහන්සි වෙලා ලේඛනගත කරලා මෙහි ඒ සියලු දෑ සඳහන් කරලා තිබීම ගැන එතුමාට මගේ ගෞරවය මම මේ අවස්ථාවේ පිරිනමනවා. මොකද මේවා අදත් මේ අමු ඇත්ත අදත් සම්පූර්ණයෙන්ම විකෘති කරලා ප්‍රකාශ කරන රටක තමයි අපි අද ජීවත් වෙන්නේ. මම සරල උදාහරණයක් කියන්නම්. මරණ ගැන අපි හැමෝම දන්නවා. එතුමාගේ මේ පොතේ තියෙනවා 23 වෙනි පිටුවේ කැරැල්ලේදී විනාශ කරන ලද දේපොළ පිළිබඳව 93 මාර්තු මාස 9 වෙනිදා රජය කරපු ප්‍රකාශය. මේ දේපොළවල අද වටිනාකම කෝටි 4200ක්. කෝටි 4200ක්. ඒ වගේම එතුමගේ කලින් කැරැල්ලේ පිළිබඳව ලියපු ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් මහජන බැංකුව, ලංකා බැංකුව, ග්‍රාමීය බැංකුව පැහැර ගන්නා ලද රත්තරන් මිල මුදල් ආදිය පිළිබඳව සම්පූර්ණ සටහනක් තිබුණා. මම ඒක මේ කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා වර්තමාන වටිනාකම බැලුවා. ආසන්නෙන් කෝටි 225. කිසිම අවස්ථාවක මේ රටේ කිසිම ආර්ථික විද්‍යාඥයෙක් කනගාටුයි කියන්නේ මේ කැරලිකාරීත්වය නිසා රටේ ආර්ථිකයට සිදුවෙච්ච ව්‍යසනයේ විනාශය එහෙම නැත්නම් සමාජයට සිදුවෙච්ච විනාශය පිළිබඳ කිසිම විශ්ලේෂණයක් කළා නැහැ. ඉන්දියාවේ හිටපු ලේකම්වරයෙක් වෙන ශිවශංක මෙනන් එතුමා පොතක් ලිව්වා choices කියලා. එම පොතේ තියෙනවා කොටි සංවිධානයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ මේ කැරැල්ල ගැන. ඒක උිතා පැහැදිලිව කියලා තියෙනවා අඩුම තරමින් ඩොලර් බිලියන 200ක ව්‍යසනයක් ශ්‍රී ලංකාවට සිදු වුණා කියලා. මේ රට බංකොලොත් උනේ ඩොලර් බිලියන 37ක ප්‍රශ්නයකට. ඒ වගේ 10 ගුණයකට ආසන්නයි අදට ඒ ගාන අගයලා ගත්තොත් අපි. මේ කැරලිකාරීත්වය විසින් රටට අහිමි කරපු ධනය. ඒ පිළිබඳව මොනම යුක්තිය ඉටුවීමක්වත් අද මේ වෙනකන් වෙලා නැහැ. LTT සංවිධානයේ නායකයෝ නිර්පද්‍රිතව ඉන්නවා. LTT වෙනුවෙන් කුඩා මිනිමරුන් වලට ගිය මිනිස්සු හිරේ ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ නිර්පද්‍රිතව ඉන්නවා. විටින් විට සමාජ මාධ්‍ය වලට ඇවිල්ලාගෙන ඔව් අපි ගැහුවා තමයි ට්‍රාන්ස්ෆෝමර් ගිනි තිබ්බා තමයි අපි අරම කළා තමයි මෙහෙම කළා තමයි කියලා. ඒ වගේම ඒ වෙනුවෙන් බැංකු කඩන්න ගිය එහෙම නැත්නම් හමුදා කඳුරු වලට ගහන්න ගිය ඊටාම අන්ත දුක්ඛිත තත්ත්වයට පත්වෙච්ච අය ධර්මෙන් දන්නවා අපි දන්නවා මේ රටේ අද ජීවත් වෙනවා. ඒ මිනිස්සු ඊටාමත්ම අසරණව ඉන්න බව පේනවා. අපි දැක්කා අර ප්‍රේමකීර්ති අල්ලිස් මැතිතුමාගේ ඝාතනයට අත්අඩංගුවට පත්වෙච්ච පුජ්‍යලයා අවුරුදු 20කට පස්සේ නිදහස් වෙලා හෝමගම අද ජීවත් වෙනවා කිසිම හවුහරණක් නැතුව. නමුත් ඔවුන්ට අනදීපු පිරිස් අද කෝටි ප්‍රකෝටි ගණන් ධනය තබාගෙන තාම බලවන්තීන් හැටියට හැසිරෙනවා මේ සමාජය. ඒ නිසා මේ සමාජයට යුක්තිය ඉටුනේ නැහැ. ඒ යුක්තියේ යම් කොටසක් හෝ ධර්මන් වික්‍රමරත්නගේ මේ නිර්භීත ක්‍රියාවලියෙන් ඉටුවීම ගැන මම නම් ඉතාමත්ම සතුටටපත් වෙනවා. දාපතිරණ මට හමු වෙලා තියෙන්නේ දේවතාවයි.
එක වතාවක් ඔහු අපේ විශ්වවිද්‍යාලයේ මොරටු විශ්වවිද්‍යාලයේදී මාත් සමග විවාදයකට ආවා. ඉතින් අර කිව්වා වගේ දාර්ශනික විවාදයේ කාලේ ද්‍රව්‍යයේද විඥානයේද අරේ මේ කියලා ඔහුත් එක්ක ලේසි නෑ විවාද කරන්න. මේ ලේසි නැත්තේ දාර්ශනික කාරණා නිසා නෙවෙයි. ඔහු තමා ගහලා දාන්නේ වෙන විදියක භාෂා ශෛලියකින්. ඒකෙන්ද ඔහුත් එක්ක හරි අමාරුයි ඒ වගේ ශාස්ත්‍රීය කාරණා ගැන සාකච්ඡා කරන්න. දෙවෙනි දවසේ ධර්මලුත් දන්නවා. අපි ගියා ඔය කොළඹ විශ්වවිද්‍යාලයේ ජිම් එකේ දේශප්‍රේමී ශිෂ්‍ය ව්‍යාපාරයේ පිහිටවන. ජාවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රනිල් රොයල් කුමාරගේ නායකත්වයෙන්. ඒ ජිම් එකට අපි ගියාම අපට ස්වාධීන ශිෂ්‍යාංගමේ අය පහර දුන්නා. පහර දුන්නාම අපි එළියට ආවා. එළියට ආපු වෙලාව මතක ඇති. ධර්මන්ට දාපතිරණ පොල්ල අරගෙන ඇවිල්ලා එදා තමයි මම හරියටම ඔහුව ඒ ප්‍රචණ්ඩ මොහොරින් දැක්කේ. මම ඔහුට කෙලින්ම කිව්වා අපි අපේ විශ්වවිද්‍යාල ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙනවා වාද කරලා තියෙනවා විවාද කරලා තියෙනවා කවදාවත් අපි අතපය උස්සලා නැහැ. ඔයාටත් කිසිම අයිතියක් නැහැ අපට අත තියන්න දැන්. අපි ඇවිල්ලා තියෙන ඕගොල්ලෝ විශ්වවිද්‍යාලයට. ඉතින් ඔහු කිව්වා අර ගෙවිඳු කියපු කතාවම නිතර කියන කතාව මොකද්ද? මට බලය තියෙන වෙලාවේ මම ගහනවා. මොකද මට බලය නැති වෙලාවේ මට ගහන්න නියමිත නිසා. ඉතින් ඔහු ඝාතනය කළ පුවත අහනකොට අපි හිටියේ මම උදේ ට්‍රේනින් ගිහිල්ලා උරුවල වාණි සංස්ථාවේ. මේක අහුවා මම දැනගත්ත මේක විශාල ප්‍රශ්නයක් වෙන විත්තිය. මොකද කොච්චර ගහමරා ගත්තත් ගැටුම් තිබුණත් වාද විවාද කළත් පුජ්‍යලයේ ඝාතනය වෙච්ච පළවෙනි අවස්ථාව මේක. ශිෂ්‍ය ව්‍යාපාරයේ පැත්තේ. ඉතින් මේ ගැන මම ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ හිටපු ප්‍රධාන චරිතයක් වෙච්ච පාලිත මහානාමගේ මම ඇහුවා. මට ඌව බ්ලොම්පොන්ටන් එකේදී හම්බෙලා මම ඇහුවා ඌගෙන්. ඌ කිසි පැකිලීමක් නැතුව කිව්වා ප්‍රතිවිප්ලවයේ සූදානම් වෙමින් තියෙනවා. ප්‍රතිවිප්ලවයේ අවිගනිමින් තියෙනවා. ඒක වැළැක්වීම සඳහා විප්ලවයේ නාමයෙන් කළා කියලා කිව්වා. ඉතින් මම එතකොට දැනගත්තා දයාපතිරණයි පාලිත මහානාම අතර ලොකු වෙනසක් නැහැ. මේ එන්න තියෙන ප්‍රතිවිප්ලවයේ බල දැන් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්නවා. ඉතින් ධර්මන් දන්නා පාලිත මහානාමට අන්තිමට මොකද උනේ කියලා. කොළඹ සහ අනිකුත් කලාපයේ පවත්වාගෙන ගිය ජෛප සමාජිකයන්ට වද දීපු වදකාගාරයක හිටපු ප්‍රධාන වදකෙක් හා ගෝනිබිල්ලෙක්. මේ අය තමයි මම මේ කියන්නේ. මොකද මේ අනික් අය සම්බන්ධයෙන් නොඑක් දේවල් වීරත්වයට විරාභිවාදනයට නැගුවට මා දන්න තරමින් මමත් හිටියා වදකාගාරයක. අපට වද දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවල දේශපාලන මණ්ඩලවල හිටපු අය තමයි ප්‍රධාන වදකීන් හැටියට ක්‍රියා කළේ. ඒක නිසා මේක ඊ타ත්ම බියකරු දේශපාලන සංස්කෘතියක් සියලු දෙනා මතක තියාගන්න ඕනේ. සාමාන්‍ය දේශපාලන පක්ෂවල නැති ව්‍යුහයන් හා වෙනත් බැඳීම් සහිත ආගමික කල්ට් හැටියට ක්‍රියා කරන පිරිස් වලින් ලංකාවේ දේශපාලනයේ වෙච්ච ව්‍යසනයන් තමයි අපි මේ දැක බලා ගනිමින් ඉන්නේ. ඒතර මේ යුගය මේ 80 දශකයේ මේ යුගය මොන වගේ යුගයක්ද? ජාවර්ධන ජනාධිපතිතුමාට නිශ්චිත වැඩපිළිවෙලක් හා නිශ්චිත ක්‍රියාවලියක් තිබුණා. මම හිතනවා ඔහුට සහ එස්මන් වික්‍රමසිංහට 1966 දී අපි කවුරුත් දන්න අර බී.ආර්. ෂෙනෝයි වාර්තාව ඒ මගින් ලිබරල් ආර්ථිකයක් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා වෙන සැලසුමක් ඔහුට ඉදිරිපත් කළා තිබුණා. ආසියානු සංවිධානයට ලංකාව බඳවා ගැනීමේ උනන්දුවක් ඩඩ්ඩිස් නායකයන්ට ඉදිරිපත් වෙලා තිබුණා. නමුත් අපි ඒකට ගියේ නැහැ. මොකද අපි අපේ රටේ ඩඩ්ඩිස් නායක මහත්තයා වගේ අය වාමාංශිකයන්ට තිබිච්ච බිය නිසා. නමුත් ජයවර්ධන මේ ෂෙනෝයි වාර්තාව ඔහු අමුත්තෙක් නෙවෙයි ගුජරාටේ ඉඳන් මේ ලංකාවේ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව උගන්වලා තියෙනවා. ඌට අමුතු පුජ්‍යලයක් නෙවෙයි. ඒ සැලසුම අදටත් තියෙනවා. නිශ්චිත අදහසක් ඒ අවස්ථාවේ ආසියාවේ සිදුවෙමින් තිබිච්ච ආසියානු සංවිධානයේ සහ ජපානයේ සිදුවෙමින් තිබිච්ච ඉලෙක්ට්‍රොනික විප්ලවය පිළිබඳව ට්‍රාන්සිස්ටර් විප්ලවය පිළිබඳ හොඳ අදහසක් එක්ක තමයි ජේ.ආර්. ආවේ. ඒකට ඔහු පිටිපස්සෙන් හිටියා උපාලි විජේවර්ධන සහ ලලිත් ඇතුළත් මුදල්. නැවත 1982 දී සිංගප්පූරුවේ නියෝජ්‍ය අගමැති හැටියට හිටපු ගෝකින් සී එවැනිම වාර්තාවක් ජයවර්ධනට ලබා දුන්නා. මම මේ කියන්නේ මේ ජේ.ආර්. ජයවර්ධන යම්කිසි නිශ්චිත වැඩසටහනක් එළලා තිබුණා. දුර්වල විපක්ෂයක් තියෙන වාමාංශිකයන් බිමට සමතලා කරපු විදේශ ආයෝජකයන් සහ ඒ එක්සත් ජනපදයේ අතුරු බටහිර ලෝකයේ ආයෝජන වලට ඉඩ දෙන ඔහු කිව්වනේ let robber barons to come කියලා. ඒ අනුව ගමන් කරන මගක් ඔහුට තිබුණා. ඒ අනුව තමයි ඔහු
80 වැඩ වර්ජනයේ තලා දැම්මේ. බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිය ඒ වගේම ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකව දේශපාලනයෙන් ඉවත් කළේ. මොකද ඔහු හොඳට දන්නවා ෆීලික්ස් ආර් ඩයස් බණ්ඩාරනායකගෙන් එල්ල වෙන බුද්ධිමය අභියෝගේ. ඒ වගේම ඔහු 83 කිසිම හේතුවකින් තොරව ජනතා විමුක්ති පෙරමුණත් නව සමාජ පක්ෂයත් ඒ වගේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් තහනම් කළේ. මතක තියාගන්න ඔහු සරත් බුත්තෙට්ටුවකට එහෙම කොල්ලිනාඩ සිල්වට අත තිබ්බේ නැහැ. ඇහුවා මොකද කියලා මං ගත්තේ කසිප්පු බොන අරක්කු බොන වාමාංශිකව විතරයි කිව්වා විස්කි කට්ටියට අත තිබ්බේ නැහැ කිව්වා. මොකද එතරම් ඔහු බැලුවා මේ ඉංග්‍රීසි කතා කරන කණ්ඩායම බේරගන්න. ඒ තමයි ජාවර්ධන. ඉතින් මේ ක්‍රියාවලියත් එක්ක ඒ වගේම ශිෂ්‍ය ව්‍යාපාරයේ ගෙවිඳු කිව්වා වගේම ශිෂ්‍යපා තහනම් කළා. නිර්මාල් දන්නවා අපිට විශ්වවිද්‍යාලේ රැස්වීමක් තියන්න බෑ, ආධාරයක් එක්ක අහු කරන්න බෑ, මේ කැටයක් හොල්ලන්න බැරි මර්ධනකාරී පාලනයක් ජාවර්ධන ජනාධිපතිතුමා ගෙනිච්චා. ඉතින් ඒ අනුව අපට සටන් කරනවා ඇරෙන්න වෙන කිසිම විදිහට වෙන ඉඩක් ඔහු ඉතුරු කරලා තිබුණේ නැහැ. අවාසනාවකට තවත් බලවේග ගණනාවක් ක්‍රියාත්මක වුණා. එකක් උතුරේ ක්‍රියාත්මක වෙච්ච බෙදුම් ආදී ව්‍යාපාරයේ එකෙන් කොටසක් ඉන්දියාවේ භූදේශපාලනික උපාය මාර්ගයේ මේ කලාපේ ගාන්ධි මැතිණියගේ RAW එකේ ඊළඟට දකුණේ ඇති වෙලා තිබිච්ච ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතික්‍රියාව. ඉතින් මේ සියල්ල අතරේ තමයි අපට ඒ වියරු බිහිසුණු යුගය පසු කර යන්න උනේ. ඉතින් මම කියන්න ඕනේ නොඑක් කාරණා මෙතනදී තියෙනවා, මතුවලා තියෙනවා. ඒ කරුණු සම්බන්ධයෙන් අපි බොහෝම බලන්න ඕනේ. කිසියම් ආකාරයකට දැන් අවුරුදු 40ක් ගෙවිලා තියෙනවා. ඇයි අපිට කොතනද අපිට මේ සමාජයට වැරදුනේ කියලා. අපේ සමාජයට මේ ව්‍යසන වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ ඇයි? පරම්පරා දෙකක් 71 87 89. ඒ වගේම උතුරෙත් දකුණෙත් මට හම්බෙලා තියෙන LTT එක වෙනුවෙන් සටන් කරපු මිනිස්සු අද ඊටාම අසරණ ජීවිත ගෙවනවා. මගේ හිතවත් හමුදා නිලධාරියෙක් මට ළඟදී කිව්වා අද යුක්‍රේන යුද බිමේ බංකරේ දෙපැත්තේ අපේ විශේෂ බලකායේ සෙබළුයි LTT විශේෂ බලකායේ ජෙන්තන් බලකායයි අද එකට සටන් කරන රුසියාව වෙන්නේ. මේ තමයි අපේ රටට වෙලා තියෙන දේ. පසුගියදා අපි දැක්කා පසුගියදා නෙවෙයි දශක වසර ගණනාවට කලින් මම දැක්කා ලංකාවට මත්කුඩු ජාවාරමේ ඉන්නේ. සූසෙයිගේ මුහුදු කොටි අපේ නාවික හමුදායේ විශේෂ බලකාවල හිටපු අය එකට ලංකාවට මත්කුඩු ගේනවා. මේ වගේ වාතාවරණයකට මේ රට ගොඩනැගීම ගැන අපට පොදු විමර්ශනයක් අපට පොදු ක්‍රියාවලියක් තියෙන්න ඕනේ. නැත්නම් මේ හැම දෙයක් දයාපතිරණ ඝාතනයේ යට ගැහුවා වගේ සෑම ඝාතනයක්ම අද යට ගැහිලා ප්‍රේමකීර්ති ඝාතනය කළේ කවුද කියලා නැහැ. සාගරිකා ගෝමස් ඝාතනය කළේ කවුද කියලා නැහැ. වෛද්‍ය ග්ලැඩිස් ජාවර්ධනට වෙඩි තිබ්බේ කවුද කියලා නැහැ. මේවා සියල්ලම අද නිකන් එක කවුන්ට් එකක එක ක්‍රියාවලියක දමන සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා විටින් විට මේ ක්‍රියාදාමයේ එක්ක අපිට ප්‍රතිචාර දක්වන වෙනුවට යම් විධිමත් ක්‍රියාවලියක් වුණා. එක්කෝ අපි මුළු අතීතයේ සම්පූර්ණයෙන් මෙතනින් අමතක කළා දානවා. මේ සියලු දෙනාට සමාව දීලා සියලුම දෙනාව දැනට ආවුරු හරි අත්අඩංගු වෙනවා නම් ඒගොල්ලන්වත් නිදහස් කළා. අපි මේ සියලු දේට සමාව දීලා උතුරේ දකුණේ අපි මෙතනින් එහාට යන්න ඕන කාටවත් යලි චෝදනා කරන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් අපි පොදු විමර්ශනයක් ආරම්භ කරන්න ඕන කාටවත් දඬුවම් කරන්න නෙවෙයි කුමක්ද සිදුුනේ ඇයි සිදුවෙච්ච දේ කුමක්ද කියන එක සම්බන්ධයෙන්. නැත්නම් කුමරන් පద్මනාදන් කිලිනොච්චියේ නිදැල්ලේ ජීවත් වෙනකොට ඔහු වෙනුවෙන් කදිරගාමකට වෙඩි තියන්න ගිය මිනිස්සු අත්අඩංගුවේ ඉන්න බෑ. ඒ වගේම ප්‍රේමකීර්ති ආල්ලිස් මහත්මයා වෙඩි තියන්න ගිය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයන් හිරගෙවල් වල ඉන්නකොට ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට එළියේ ඉන්න බෑ. අවි ආයුධ ගත්තොත් මේකේ ඊටාම වැදගත් දේ තමයි මෙහි ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කිරීම සඳහා අර ප්‍රතිවිප්ලවය කියලා උන් හඳුනාගත්ත ක්‍රියාවලිය මෙහෙවපු අයත් 1200 ගාණක් මරලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ 6661ක් මරලා තියෙනවා. ආයුධ 2700ක් මේ වෙනකම් බාර දීලා නැහැ. නමුත් ඩග්ලස් දේවානන්දගේ පිස්තෝලේ හොයනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. හරි තෝරාගත් තැන්වලට මේක යන්නේ නැතුව අපි මේ පිළිබඳව සමස්තයක් හැටියට කල්පනා කරන්න ඕන. සමස්තයක් හැටියට යම් විමර්ශනයක් යුක්තිය ඉල්ලා සිටීමක් රටට දැන් අවශ්‍යයි. මොකද මේ විදියට මේ සත්‍යය යටපත් කරගෙන යන ගමන
එතරම් හොඳ ගමනක් නොවන නිසා. ඉතින් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ ඊටාම නරක ලෙස පාවිච්චි කරන වචන කීපයක් තියෙනවා. එකක් තමයි මේ දේශප්‍රේමීත්වය. මම බොහෝ වගකීමෙන් කියනවා ඒ 87 89 මොනම දේශප්‍රේමීත්වයක්වත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තිබුණේ නැහැ. පක්ෂය ගොඩනගා ගැනීම සහ පක්ෂයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා හදපු ආවරණ ව්‍යාපාරයක් විතරයි. ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍ය අයිතිවාසිකම් පිළිබඳ මොනම ක්‍රියාදාමයක්වත් තිබුණේ නැහැ. අන්තිමට මට සිද්ධ වුණා මේ ගෙවිදුත් දන්නවා අපිට සිද්ධ වුණා මේ අපි ජයවර්ධන ජනාධිපතිතුමා ඒකල උසස් අධ්‍යාපන ඇමති අපි ඔහු එක්ක සාකච්ඡා කරන්න ගියා ස්ටැන්ලි කල්පගේ එක්ක ඒ සාකච්ඡා කරන්න ගියාම අපිට ඉල්ලීම් ඔක්කොම දුන්නා. පුජ්‍යලික උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය නැති කරා අත්අඩංගුවේ හිටපු රංජිතන් ගුණරත්නම් ඇතුළු සියලු දෙනා නිදහස් කළා සියලු ඉල්ලීම් දුන්නා. හැබැයි මේ වැඩ වර්ජනේ ඉස්සරහට ගෙනියන්න හදනවා. ඒ මොකද දේශපාලන උමනාව වෙනුවෙන්. ඒ අවාසනාවන්ත ලෙස ඊටාම වටිනා ජීවිත ඔය වෙනුර ඉදිරිසිංහලා ඊටාම වටිනා මිනිස්සු විශ්වවිද්‍යාලයට ආවේ මේ වෛද්‍ය පීඨයට ආවේ රාජකීය විද්‍යාලයේ පළවෙනිය හැටියට. ඊටාම වටිනා මිනිස්සු විශාල පිරිසක් අපට නැති වුණා. ඒ මොකද අර පක්ෂයේ අරමුණු වෙනුවෙන් මිසක් ඔය ශිෂ්‍ය ව්‍යාපාර කතා එතෙන්ට අදාළ නැහැ. ඒ වගේම මම සතුටු වෙනවා එක අතකට නවක වදේ ආයතනගත කළා විශ්වවිද්‍යාලවල දේශපාලනයට දරුවෝ නම්මා ගැනීම සඳහා ගෙන ගිය ක්‍රියාවලිය දැන් නතර වෙලා තිබීම ගැන ඉතාම සතුටු වෙනවා. මොකද මේ නවක වදේ ආයතනගත කරපු අය අද පාර්ලිමේන්තුවේත් අමාත්‍ය මණ්ඩලෙත් ඉන්නවා. ඒ වගේම සමහර අමාත්‍යාංශවල සහකාර ලේකම්වරු හැටියට ඉන්න නිසා. ඒක අද ලොකු සහනයක්. අවුරුදු 60ක් විශ්වවිද්‍යාල තිබිච්ච ලොකු බරක් නිදහස් කිරීම ගැන අනුර කුමාර දිසානායක මහත්මයාට මගේ ගෞරවය පිරිනමනවා. මොකද දැන් අපේ දරුවන්ට ඒ කරදරෙන් තොරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒ වගේම දේශපාලනය කිරීමේදී මම කෘතියක් ලිව්වා. ඒ වෙලාව ඇත්තටම ගෙවිදු තමයි ඒකට ගොඩක් මහන්සි වෙලා අපි කරේ. මේ ව්‍යසනේ අපි දැක්කා 88 89 එනකොට අපි කිව්වා පොදු පෙරමුණක් හදලා ප්‍රේමදාස මහත්තයාට මුණ දෙන්න කියලා. ඒකට එකඟ වුණේ නැහැ. ඡන්දේ වර්ජනය කළා. ඉතින් මම ඒ කාලේ පොඩි පොතක් ගැහුවා අපේ මග කියලා. මෙතුමා තමයි ඒක ගෙවිදු තමයි ඒක කරේ චින්තන පරිෂදෙන්. අපි ඒක ගහලා අපි එකෙන් බලාපොරොත්තු වෙන්නේ කිසියම් සුළු හරි පිරිසකගේ ජීවිත බේර ගන්න පුළුවන්ද මේ ඇති වෙන්න යන මහා වියරු කුණාටුවෙන් කියලා. ඒ සුළු පිරිසක් අපිට බේර ගන්න පුළුවන් වුණා. නමුත් සාතිශය බහුතරයකට ඒක හිමි වුණේ නැහැ. ඒක ඊටාම කනගාටුවට කරුණ. දායපතිරණ එක්ක නම් මගේ ලොකු සම්බන්ධයක් තිබුණේ නැහැ. නමුත් කේල් ධර්මසිරි ඒ වගේම ඒ විශ්වවිද්‍යාලයට හිටපු අපේ නිර්මාල් ඒ වගේ කණ්ඩායම් අපි අපේ විශ්වවිද්‍යාලයට හිටපු අය මේ සියලු අපි සියලු දෙනාම එක අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මේසේ උඩට මේසේ දිගේ වාද විවාද කරලා මතවාද වලින් ගැටුම් වලින් නොඑක ආකාරයට අදහස් ප්‍රකාශ කරපු අය. නමුත් අවසානයේ අපිට සිද්ධ වුණා අපේ පරම්පරාවට සිද්ධ වුණා සෑම කෙනෙක් වගේම මරකයා බවට පත් වෙන්න, ඝාතකයා බවට පත් වෙන්න, සියල්ලන්ට එරෙහිව යුද්ධ කරන, සියල්ලන් පසුපස හඹා යන මාරක ලේ ගංගාවකට අපි සියලු දෙනාම ඇද වැටුණා. ඒකේ වින්දිතයන් බවටත් අපි හැමෝම පත් වුණා. ඒකේ කාරකින් බවටත් අපි හැමෝම පත් වුණා. ඉතින් අපි ඉගෙන ගන්න ඕනේ පාඩම අපේ දරුවන්ට මෙවැනි තත්ත්වයක් නැවත මේ රටේ ඇති නොවන ආකාරයට වගවීමෙන් යුතු දේශපාලනයක් ඇති කිරීම. ඒ සඳහා මගේ යෝජනාව නම් උතුරේ දකුණේ කියලා බලන්නේ නැතුව අර දකුණු අප්‍රිකාවේ වගේ සත්‍ය සෙවීමේ කමිටුවක් පත් කළ කාටවත් දඬුවම් දෙන්න නෙවෙයි ඇත්ත මතු කරන ක්‍රියාවලියක් ගෙනල්ලා මේ සරවගලන තුවාලෙන් කිසියම් සහනයක් ඒ දරුවන් අහිමිවෙච්ච දෙමාපියන්ටත් ඒ වගේම අපේ මතු පරපුරටත් ඇති කරන සුළු ප්‍රජාතාන්ත්‍රික වෙනස්කමක් රටට දැන් අවශ්‍ය වෙලා තියෙන බව ප්‍රකාශ කරමින් නැවත වතාවක් මෙච්චර මහන්සිලා මේ තොරතුරු ජනගත කිරීමට කටයුතු කිරීම ගැන ධර්මන වික්‍රම රත්නයන්ට මගේ ස්තුතිය පිරිනමමින් මම නිහඬ වෙනවා.